යාළුවනේ ඔන්න මම අද කුඹුරට ගියා. මේ බලන්නකෝ වක්කඩෙන් එන වතුර ටික. හරිම සනීපයි. මෙමු ඉන්නේ ඉර වැහගෙන යන වෙලාවක. කිසිම අමාරුවක් නෑකට මේ වෙලාවේ මට. මම මේ යන්නේ කුඹුරට බහින්න. අපි ගොයන් හදනවා. ගොයන් හදන්න කලින් කුඹුරේ පොඩි වැඩ ටිකක් තියෙනවා. මං කියවනේ ඔයාලට මේ ඉර බෑගෙන යන වෙලාව කියලා. බලන්නකො ලස්සන. එඟටත් හරි සනීපයි. මම මේ කරන්නේ අත්පොරුවෙන් මඩ ටික මට්ටම් කරනවා. එක ගානට තියෙන්න ඕන ගොයන් හදන්න. මේවා අපි හරක් දාලා තමයි පොරු ගන්නෙ. මේ මඩ කුඹුරුනේ. ඉතින් අත්පොරුවෙන් ලේසි මේ ටික හදාගන්න එක. මේ වක්කඩෙන් එන වතුර ටික නම් මං කිව්වනේ හරිම ලස්සනයි, හරිම සීතලයි. මඩ එහෙම උඩට කැපිලා යනවා ළමයි. මං හරි ආසයි එකකින් හොදන්න. මං උදැල්ලෙන් මේ මඩ ටික කඩා ගන්නවා. මට ඔන්න කියන්න බැරි වුණා මේ මගේ යාළුවෙක්. මම කුඹුරට ගියපුවම මෙයා ඉන්නවා මගේ ළඟම. කිසිම බයක් නැහැ. මට තියෙන ආදරේට නම් නෙවෙයි මං දන්නව ඇයි කියලා. ඉන්නකො මං පෙන්නන්න හේතුව මෙයා ඉන්නේ කුඹුරේ ඉන්න සත්තු කණ්ඩ. ඔන්න යනවා පියාඹලා. මේ ඉන්නේ මඩේ ඉන්න සත්තු. මෙයාට කියන්නේ මඩ උරා කියලා. මෙයා මේ ගිහිල්ලා මඩ අස්සටමයි රින්ගන්නේ. මේ වගේ පිරිසිදු වතුර තියෙන තැනකට නම් එයා එන්නේ නැහැ. මං අර කලින් කියපු වක්කඩ බලන්නකෝ කකුල තියාගෙන ඉන්නකොට පුදුම සීතලක් කකුලට. ඒ වගේ මඩ ඔක්කොම ටික සේදිලා යනවා. මෙන්න මේ නියර දිගේ දැන් ඉතින් මම යන්නයි යන්නේ. මේ නියර ඇවිදිනවා කියන එක පාරේ ඇවිදිනවා වගේ දුවගෙන යන්න අමාරුයි. මේ බලන්නකෝ මේ නියරේ මඩක් තියෙනවා. මොකද කුඹුරේ ගොයන් හදන්න කලින් මේ නියරවලුත් හදනවනේ. එතකොට වේලිලා නැති වුනහම මඩක් තියෙනවා. ටිකක් අපහසුයි යන්න. වක්කඩවල වලින් පැනලා යන්න ඕනේ. දැන් ඉතින් හොඳටම හවස් වුණා. දැන් ඉතින් ගෙදර යන්නයි යන්නේ. ගෙදර තියනවා තවාන දාලා. මේ පාර කුඹුරේ නෙවෙයි දැන් මේ අපි තවාන. වැස්ස නිසා ගෙදර දාලා තියෙන්නේ. ඒක ගෙනල්ලා අපි හදන දවසට මම ඔයාලටත් පෙන්නනවා. මේ තියෙන්නේ තවාන. හරි ලස්සනට ඒක හැදීගෙන එනවා.